අපි මේ වෙනකොට ඉන්නේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ජාතික කෞතුක. එතකොට මේ තැපෑල කොහොමද ආරම්භ වුණේ විකාශය වුණේ කොහොමද සංවේදන මාධ්‍යයක් විදිහට කොහොමද ඒගොල්ලෝ භාවිතා කරේ කියලා අපි මූලිකව බලමු. ත්‍රිකුණාමලය තැපැල් කාර්යාලය තමයි මේ තියෙන්නේ. දැන් අපිට මේක දැක ගන්න හම්බෙන්නේ නැහැ නවීකරණය කළා. ඩච් පීරියඩ් වල අපි භාවිතා කරපු 1796 විතර භාවිතා කරපු නැවක් අපි ඒ රූපෙන් දැක ගන්න පුළුවන්. කාර්යාලයේ PN කියන තනතුර තමයි මෙයාට ලැබිලා තියෙන්නේ. එතකොට එයාගේ යුනිෆෝම් එකක් මේ විදිහට අපි භාවිතා කරලා තියෙන ඒ කාලේදී මේ ලන්දේසි පාලන කාලේදී තමයි මෙන්න මේක ක්‍රමවත්ව මේගොල්ලෝ තැපැල් කාර්යාලය ආරම්භ කරන්න පටන් අරගෙන තියෙන්නේ. තොරතුරු sannivedana කියලා කියන්නේ අපි හැමෝගෙම අවශ්‍යතාවයක්. අද අපි ඇවිල්ලා ඉන්නේ ජාතික තැපැල් කෞතුකාගාරයට. ශ්‍රී ලංකාවේ තැපැල් සේවයේ විකාශය, ඒ වගේම මේ තැපැලට සම්බන්ධ කෞතුක වස්තු වල වටිනාකම සහ මුද්‍රවල වටිනාකම පිළිබඳව තමයි අද අපි සොයා බලන්න සූදානම් වෙන්නේ. අපි මේ වෙනකොට ඉන්නේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ජාතික කෞතුකාගාරය. ඉතින් මේ පිළිබඳව කතා කරන්න ලංකාවේ තැපැල් සේවයේ විකාශය ගැන කතා කරන්න මාත් එක්ක ඉනවා කෞතුකාගාරයේ තැපැල් නිලධාරී සම්පත්. සම්පත් දැන් මට කියන්නකෝ කොහොමද ලංකාවේ මේ තැපැල් සේවයේ විකාශය සිද්ධ වෙන්නේ කියන කාරණය. ඔව් අපි තැපැල් සේවයේ විකාශනය ගැන බැලුවොත් ඈත අතීතයේ ඉඳලා රජ කල ඉඳලා එතකොට මේ තැපෑල කොහොමද ආරම්භ වුණේ විකාශය වුණේ කොහොමද සංවේදන මාධ්‍යයක් විදිහට කොහොමද ඒගොල්ලෝ භාවිතා කරේ කියලා අපි මූලිකව බලමු. අපි ඒ කාලේ භාවිතා කරලා තියෙන මේ අඬබෙරකරුවන්, පණිවිඩකරුවන් සතුන් මගින් මෙන්න මේ සංවේදනය කටයුතු කරලා තියෙනවා. ඉතින් අපි බැලුවොත් මෙන්න මේ රූප සටහන් දිහා බැලුවොත් කොහොමද අපි මුල් කාලේදී අපි මේ සංවේදන මාධ්‍ය විදිහට භාවිතා කරලා තියෙන්නේ කියලා මෙන්න මේ රූප සටහනෙන් බලා ගන්න පුළුවන්. ඔව් අපි ඉස්සර දුම් ගහලා යම්කිසි පණිවිඩයක් හුමාරු කරගැනීමේ ක්‍රම භාවිතා කරලා තියෙනවා. ඒ විදිහට තමයි අපි දියුණුවත් සමග අද වෙනකොට ජාත්‍යන්තරයත් එක්ක අපි සැටලයිට් තාක්ෂණය ඔස්සේ මේ සංවේදන මාධ්‍යත් මුළු ලෝකෙ පුරා සම්බන්ධ වෙමින් කටයුතු කරනවා. එතකොට අපිට පේනවා ඡායාරූපයක්. ඒ ඡායාරූපය පිළිබඳවත් අපි විස්තර කතා කරමු. ඔව් අපි ඒක 1873 ත්‍රිකුණාමලය තැපැල් කාර්යාලය තමයි මේ තියෙන්නේ. දැන් අපිට මේක දැක ගන්න හම්බෙන්නේ නැහැ නවීකරණය කළා. නමුත් ඒ කාලේ මෙන්න මේ ආකාරයට තමයි මේ තැපැල් කාර්යාලය පසුබිම ඡායාරූපයක් විදිහට අපිට ලැබිලා තියෙන්නේ. ඒ වගේම අපිට මේල් ෂිප් කියලා ඡායාරූපයක් දැක ගන්න ලැබුණා මොකද්ද? ඒ කාලෙන් කාලයට අපි තැපැල් ගෙනියපු ක්‍රම. එතකොට අපි තැපැල් බෙදීම ක්‍රම කීපයක් භාවිතා කරලා තියෙනවා. ගොඩබිම් ප්‍රවාහනය, මුහුදු ප්‍රවාහනය, ගුවන් ප්‍රවාහනය. එතකොට ඒකෙදි භාවිතා කරමු මේ මේල් ෂිප් එකක් තමයි මේ අපේ ලංකාවට ආපු මේල් ෂිප් එකක් තමයි අපේ රූප සටහනේ පෙන්වලා තියෙන්නේ. එතන එහාට ගියත් බල ඩච් පීරියඩ් වල අපි භාවිතා කරපු 1796 විතර භාවිතා කරපු නැවක් අපි ඒ රූපෙන් දැක ගන්න පුළුවන්. එතකොට සම්පත් මේ සංරක්ෂණය කරලා තියෙන ඡායාරූප. ඔව් මේ ඩොකියුමන්ට් තියෙන අපේ ලංකාව තුල විධිමත් තැපැල් සේවයක් තිබුණා කියන සාධක තමයි අපි මෙතනින් පෙන්වලා දීලා තියෙන්නේ. මේ ඩොකියුමන්ට් අදාළ වෙනවා ඒ සාධක අපිට ලබා ගැනීම සඳහා. අපිට තවත් විශේෂ ප්‍රතිමාවක් දැක ගන්නට ලැබෙනවා. මොකද්ද මේ ප්‍රතිමාව? ඔව් මේකෙන් අපි පෙන්වලා දීලා තියෙන්නේ තැපැල් කාර්යාලය ඇතුළත තැපැල් කාර්යාලයේ පහසුකම් සඳහා පෝස්ට්මන් කාර්යාලයේ PN කියන තනතුර තමයි මෙයාට ලැබිලා තියෙන්නේ. එතකොට එයාගේ යුනිෆෝම් එකක් මේ විදිහට අපි භාවිතා කරලා තියෙන ඒ කාලේදී ඒ යුනිෆෝම් එක ඇඳගෙන තමයි එයා කාර්යාලය ඇතුලේ රාජකාරී සඳහා සේවය යොදවලා තියෙන්නේ. එතකොට සම්පත් මේ සිතියම් වලින් මොකද්ද නිරූපණය වෙන්නේ? මේකෙන් අපි පෙන්වලා දීලා තියෙන්නේ අපේ ලංකාව විදේශිකයන් ආක්‍රමණය කරලා එයාලා මේ තැපැල් කාර්යාලය ව්‍යාප්තිය ආරම්භ කරනවා. ඒක රූප සටහනක් තමයි මෙතනින් පෙන්වලා දීලා තියෙන්නේ. එතකොට මේ ලන්දේසි පාලන කාලේදී තමයි මෙන්න මේක ක්‍රමවත්ව මේගොල්ලෝ තැපැල් කාර්යාලය ආරම්භ කරන්න පටන් අරගෙන තියෙන්නේ. එතකොට 1813 36 57 වෙද්දී රට අභ්‍යන්තරයට ඒගොල්ලෝ ගිහිල්ලා තැපැල් කාර්යාලය ආරම්භ කරනවා. ඒ වගේම මේ ලන්දේසින් පැමිණලා ඉස්ලාම් මුහුදුබඩ ප්‍රදේශ අපේ ආක්‍රමණය කරලා තැපැල් කාර්යාලය ව්‍යාප්තිය පටන් ගන්නවා. ඒගොල්ලෝ ඉස්සෙල්ලාම කොළඹ ගාල්ල ත්‍රිකුණාමලයේ මන්නාරම යාපනය කියන තැපැල් කාර්යාලය තමයි ප්‍රධාන වශයෙන් ආරම්භ කරලා තියෙන්නේ.
තවත් අපූරු ඡායාරූපයක් අපිට පේනවා. මොකක්ද මේකෙන් නිරූපණය වෙන්නේ? ඔව් මෙතනින් අපිට පෙන්වන්නේ තැපැල් කාර්යාලය ඇතුළත යුනිෆෝම් ස්ටාෆ් එක තමයි මෙතනින් අපි පෙන්වන්නේ එක එයාලගේ යුනිෆෝම් වෙනස් කම් දැක ගන්න පුළුවන්. ඉතින් එක එක තනතුරුවට අදාළ යුනිෆෝම් තමයි මෙයාලා ඇඳගෙන ඉන්නේ. එතකොට අවට පසුබිම් අපිට බැලුවෙන් පස්සේ බලා ගන්න පුළුවන් තවත් එක එක කාල වකවානුවලදී අපි භාවිතා කරපු යුනිෆෝම් මේ ඡායාරූපවල බලා ගන්න පුළුවන්. එතකොට මේ යුනිෆෝම් එක මොකක්ද? ඔව් මම අර ඉස්සෙල්ලා කතා කරා වගේ මේකත් කාර්යාලය ඇතුළත භාවිතා කරපු යුනිෆෝම් එකක් තමයි පෝස්ට්මන් කෙනෙක්ගේ කාර්යාලය ඇතුළත. එයාලා ඒ දවස්වල ගරු ගාම්භීර කටයුත්තක තමයි නිරත වෙලා තියෙන්නේ. ඉතින් ඒ ආකාරයට එයාලගේ යුනිෆෝම් එක සපයලා තියෙනවා. තවත් අපූර්ව ප්‍රතිමා 4ක් අපිට දිස්සනවා. මොනවාද මේ ප්‍රතිමා ගැන විස්තර කරන්න? මේකනොත් අපි පෙන්වලා තියෙන තැපැල් කාර්යාල කටයුතු සඳහා යොදවා ගන්න පියන් අපි ආදරණීය වචනින් කතා කරොත් අපේ පියුම් මාමලා නේද? ඔව් පියුම් මාමලා භාවිතා කරපු 1815 දී එයාලා අරගෙන ගියපු එයාලට භාවිතා කරන්න දීපු ඇඳුම තමයි මෙන්න මේක අපි 1815. එතකොට තවත් එහාට ගියම් බලා ගන්න පුළුවන් 920 වෙනකොට මෙන්න මේ ආකාරයට තමයි ඒගොල්ලගේ ඇඳුම වෙනස් වෙලා තියෙන්නේ. එතකොට 1970 වෙනකොට ඒගොල්ලන්ට අපි සපත්තු භාවිතයට හුරු කරලා තියෙනවා. ඉතින් ඒ ආකාරයට ඇඳුම නිර්මාණය වෙලා තියෙනවා. 900 වෙනකොට 980 විතර වෙනකොට මෙන්න මේ ආකාරයට අපි එයාලගේ යුනිෆෝම් එක වෙනස්කම් කරලා තියෙනවා. ඊට පස්සේ මෙන්න මේ යුනිෆෝම් එකට අපි ආවොතින් මේක 2000 වර්ෂයේ නිකුත් වන තැපැල් කරුගේ යුනිෆෝම් එක විදිහට අපිට දැක ගන්න පුළුවන්. මෙතන අපිට තවත් විශේෂ උපකරණ කීපයක් තිස්සනවා. මොනවද මේ අපිට විස්තර කරන්න? ඔව් තැපැල කිව්වම තැපැලේ කටයුතු කරද්දී අපිට නම් ටක් ගාලා අපිට මතක් වෙන මේ ලියුම් විතරයි ගනුදෙනු කරන්න කියලා. නමුත් තැපෑලේ ගොඩක් සේවාවන් කරනවා. ඒ අතරින් එක් සේවාවක් තමයි මුදල් ගන්න දෙන මුදල් හුවමාරු සේවාව. ඉතින් ඒකෙදී අපි ඉස්සර මුදල් කටයුතු කරද්දී අපේ ආරක්ෂාව වෙනුවෙන් මුදල් ගෙනියන කෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් අපි වෙන මේ ආයුධ අපි භාවිතා කරලා තියෙනවා. එතකොට කෙටේරිය, හෙල්ල, ඒ වගේම තුවක්කු, බැටන් පොළු කියන උපකරණ අපි භාවිතා කරලා තියෙනවා. ඊට අමතරව මේක බලා ගන්න පුළුවන් ඒ දවස්වල මේ තැපැල් කාර්යාලය වැඩ කරන ප්‍රධානියා තමා මෙන්න මේ මුදල් කටයුතු සම්බන්ධව වගකීම් බාර වෙලා තියෙන. ඒතකොට එයා භාවිතා කරපු මලු මේවා සම්වලින් නිෂ්පාදනය කරලා තියෙන්නේ. සම්මලු කියලා අපි මේවට කියනවා. සම්මලු බලා ගන්න පුළුවන්. ඊට අමතරව ඒ කාලේදී අපි භාවිතා කරපු තොප්පි තැපැල් කරුට අපි අනිවාර්යෙන් තොප්පියක් නිල ඇඳුමට එකතු කරලා තියෙනවා. ඒ තොප්පි තමයි එක එක වර්ගවල එක එක හැඩවලින් යුක්ත තොප්පි තමයි අපිට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ගමන් මලු කොයි කාලේ වගේද මේ පාවිච්චි කරන්නේ? 1900 ගණන්වල විතර භාවිතා කරපු ගමන් මලු තමා මෙතෙන්දි අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට මේ ප්‍රතිමාව කොයි කාලේ අපිට පේන විදිහට නම් ටිකක් මෑත කාලේ මෑත යුගයේ ප්‍රතිමාවක් නෙවෙයි. විකාශය කියන්නකෝ. ඔව්. මේක අපි භාවිතා කරලා තියෙන්නේ මේකත් මෙතනිනුත් අපි පෙන්වන්නේ මේ තැපැල් කරුගේ යුනිෆෝම් එක. ඇඳුම තමයි මෙතනින් අපි පෙන්වලා තියෙන්නේ. 1798 විතර මෙන්න මේ ආකාරයට තමයි තැපැල් ගෙනහිලා තියෙන්නේ. එතකොට අපි එයාගේ තැපැල් සම්බෑගයකට අමතරව අපි මේ හෙල්ලක් එයාට දීලා තියෙනවා. ඇයි මේ හෙල්ලක් දීලා දෙන්නේ? එයාගේ ආරක්ෂාව වෙන්නේ. ඒතකොට ගෙජ්ජියක් සවි කරපු හෙල්ලක් දීලා තියෙනවා එයාගේ ආරක්ෂාව වෙන්නේ. මොකද ඒ දවස්වල අපේ ලංකාව ජනාකීර්ණ නැහැ. මේ පසුබිම් බැලුවම ඔයාලට පේනවා. එතකොට මේ ජනාකීර්ණ නැතිව අපි ගොඩාක් දුරට කැලයක් කඳු පහු කරගෙන යනවා. ඉතින් ඒ අද්දිදී මේ තැපැල් ගෙනියන තැපැල් කරුගේ ආරක්ෂාව වෙනුවෙන් තමයි අපි මේ හෙල්ල එයාට දීලා තියෙන්නේ භාවිතය සඳහා. සම්පත් දැන් මේවා අපිට පේන විදිහට නම් මේ තැපැල් කණු නේද? ඔව් මේ තැපැල් කණු අපි තැපෑට ලියුමක් දානකොට අපි ඉස්සෙල්ලාම කරන්නේ ලියුම අපි සකස් කරලා මුද්‍රාලවලා අපි මේකට දාන එක. නමුත් මේ තැපැල් කණු මෙතන ප්‍රදර්ශනය සඳහා තියෙන තැපැල් කණු විශේෂත්වයක් තියෙනවා. මොකද එක එක රාජ්‍ය පාලන කාලවලදී අපේ රට යටත් විදුලියන් කීපයක් පහු කරා.
අන්නේ රාජ්‍ය පාලන කාලවේදී භාවිතා කරපු තැපැල් කණු තමා මෙතනින් ඔයගලන්ට බලා ගන්න තියෙන්නේ. ඔව් බලන්න ඒ හැම තැපැල් කණුවකම අදාළ ඒ රාජ්‍ය ඒ කාලෙදී කාල වකවානුවේදී අපේ රට යටත් යුගයේදී පාලනය කරපු රැජිනගේ හෝ රජතුමාගේ නම සඳහන් කළා තමයි අපේ ලංකාවට වෙලා තියෙන්නේ. බලන්න පළමු තැපැල් කණුව දිහා බැලුවොත් අපිට බලා ගන්න පුළුවන් මෙතන ගහලා තියෙනවා VR කියලා. VR කියන්නේ වික්ටෝරියා රැජින පාලන කාලේදී අපේ ලංකාවට එවපු තැපැල් කණුවක්. එතකොට 7 වන එඩ්වර්ඩ්, 5 වන ජෝර්ජ්, 6 වන ජෝර්ජ් කාල වකවානුවේදී භාවිතා කරපු තැපැල් කණු තමයි අපි මේ ප්‍රදර්ශන භාණ්ඩ විදියට මෙතන පෙන්වලා තියෙන්නේ. සම්පත් මට කියන්න දැන් ලියුම අදාළ තැපැල් ස්ථානය කර ලබා දුන්නගෙන් පස්සේ කොහොමද අදාළ ස්ථානයට මේ ලියුම ආරක්ෂිතව ප්‍රවාහනය වෙන්නේ? ඔව්. අපි ඒ සඳහා උපයෝගී කරගන්න ක්‍රම තුනක්. පළවෙනි ක්‍රමය අපි ගොඩබිම් මගින් තැපැල් ප්‍රවාහන කටයුතු, තැපැල් බෙදීම් කටයුතු කරනවා. ඊට අමතරව අපි මුහුදු මගින් විදේශ තැපැල් භාණ්ඩ ඒ වගේම විදේශ රටවල් වලට හොමාරු කරගන්නවා. ඊට අමතරව අපි ගුවන් තැපැලත් උපයෝගී කරගන්නවා මේ භාණ්ඩ ප්‍රවාහන සේවා කටයුතු සඳහා. ඉතින් ඒ භාණ්ඩ සේවා ප්‍රවාහන කටයුතු වලදී අපි මුහුදු ගුවන් වගින් ඒ වගේ මුහුදු මගින් ඒ වගේම ගොඩබිම් මගින් ප්‍රවාහනය කරේ කොහොමද කියලා තමයි අපි මේ කොටසින් අපි පෙන්වලා දීලා තියෙන්නේ. බලන්න අපිට ඒ ඈත අතීතයේදී අපි මම ඉස්සෙල්ලා කතා කරා වගේ මෙන්න මේ සතුන් භාවිතා කරමින් අශ්ව කරත්ත භාවිතා කරමින් අපි තැපැල් ගෙනියන කටයුතු කළා තියෙනවා. 1832 මාතලේ කැන්ඩි අතර මේල් කෝච්චියක් විදිහට මේ අශ්ව කරත්ත අපි යොදාගෙන තැපැල් කටයුතු සඳහා යොදාගෙන තියෙනවා. පහු කාලීනව අපිට දියුණු වීමත් සමග ප්‍රවාහනය සඳහා වාහන අපිට ලබා දීලා තියෙනවා. මේ කොටසින් අපි මේ ගොඩබිම් ප්‍රවාහනය ගැන තමයි අපි පෙන්වලා දීලා තියෙන්නේ. එතනින් එහා පැත්තට ගියාට පස්සේ අපිට බලා ගන්න පුළුවන් කොහොමද අපි මේ මුහුදු මගින් තැපැල් ප්‍රවාහන කටයුතු එහෙම නැත්නම් භාණ්ඩ ප්‍රවාහන කටයුතු කරේ කියලා මෙතනින් අපි පෙන්වලා දීලා තියෙනවා. මගෙන් ඉස්සෙල්ලා අහුව නේද අර දින මුද්‍රා සම්බන්ධ. ඔව්. මෙතන තියෙන්නේ මෙන්න මේ දින මුද්‍රා. මේ තියෙන අපි දින වෙනස් කරන්න පුළුවන් දින මුද්‍රා. අපි මුද්දරයකට අනිවාර්යෙන් ලියුමක් දුන්නොත් ඔය ලියුමක් දැම්මොතින් අපි ලියුම බාරගෙන අපි සීල් කරනවා. ඔව්. දින මුද්‍රාව තබනවා. දින මුද්‍රාව තබලා තමයි අපි අදාළ ස්ථානයට නිවැරදිව ඔයාගේ ලියුම ලැබෙන සලස්සන්න. ඉතින් අපි මෙතනින් පෙන්වලා තියෙන්නේ මේ අපි භාවිතා කරපු දින මුද්‍රා එක එක කාල වකවානුවලදී එක එක අංශ සඳහා භාවිතා කරපු දින මුද්‍රා තමයි මෙතනින් අපිට බලා ගන්න තියෙන්නේ. එතකොට මේ උපකරණය ඔව් මේක විශේෂ විදිහට අපි උපකරණයක් විදිහට හඳුන්වනවා. අහලා ඇති ට්‍රයිසිකලය නේද? ඔව් මේකට අපි කියනවා ට්‍රයිසිකලය කියලා. මේකත් අපි තැපැල් භාණ්ඩ ඒ වගේම ලියුම් ගෙනියන් තමයි මේක අපි භාවිතා කරලා තින්නේ. අපිට කියනවා මේක ඉස්සර මේ කොළඹ කියන්නේ. කොළඹ එතකොට ජනාකීර්ණ ප්‍රදේශයක් වෙලා තිබිලා තියෙනවා. ඒ කාලෙදී මේ ප්‍රභූවරුන්ගේ ලියුම් පාර්සල් ගෙනියන් තමයි මේ ට්‍රයිසිකල් භාවිතා කරලා තියෙන්නේ. ඉතින් රොයල් මේල් කියලා ඉස්සර මේ බයිසිකලේ නම් කරලා තියෙනවා. ඉතින් ඒ කාලෙදී භාවිතා කරපු මේ ට්‍රයිසිකලයක් තමයි අපි මෙතනින් බලා ගන්න තියෙන්නේ. කවුලුවෙන් කරලා තියෙන රාක්කයක් අපිට පේනවා. මොකක්ද මේකේ විශේෂත්වය? මොකක්ද මේකේ නම? ඔව්. අපි මේකට කියනවා ලිපි තේරීමේ රාක්ක කියලා. ඊට අමතරව මම හිතන්නේ අහලා ඇති අපි මේකට භාවිතා කරනවා පිජන් හෝල් කියලා. ඇයි මේ පිජන් හෝල් කියන නම ඇවිල්ලා තියෙන්නේ? අපි පරවියා මේ ආධාර කරගෙන තියෙන මෙන්න මේ ලිපි එහා මෙහා ගෙනීම සඳහා. ඉතින් පරවියාගේ කූඩව විදිහට නිර්මාණය කරපයක් තමයි මෙන්න මේ ලිපි තේරීමේ රාක්ක විදිහට අපි දැන්ට භාවිතා කරන්නේ. ඉතින් මම කලින් කතා කරා වගේ ලියුම් දෙනේවා අපි නිවැරදිව තෝරන්න ඕන. එක එක ප්‍රදේශවලට යන නිසා නිවැරදිව තෝරන්න ඕන තේරීමට තමයි මෙන්න මේ අපි රාක්ක භාවිතා කරන්නේ. මේක සටහන් කරලා තියෙනවා යවන ප්‍රදේශ. ඉතින් ලංකාවේ තියෙන සෑම ප්‍රදේශයක් වගේ සටහන් කරලා තියෙන මේ වගේ ලොකු රාක්ක තියෙන අපේ මධ්‍යම තැපැල් කුමාරට ගියත් බලා ගන්න පුළුවන්. ඉතින් අපි ඒකෙදි අදාළ මේ නගරය සටහන් කරලා තියෙන මේ හැම එකෙම එතකොට අපි නුවර එක නුවරට දානවා, මාතර එක මාතර කවුන්ට් එකට දානවා. ඒ විදිහට තෝරගත්ත ලියුම් ටික ඊළඟට අපි මොකද කරන්නේ? මෙන්න මේ ආකාරයට මළු වලට අපි බහලනවා. බහලලා නිවැරදිව අපි මේ මළු අදාළ ස්ථානවලට
යැවීමට කටයුතු කරනවා ඒව තමා මෙතින් අපි පෙන්නල් දීලා තියෙන්නේ. දැන් අපි කලින් කොටියදී කතා කරා සම්පත් මේ ගොඩබිම් ප්‍රවාහන ක්‍රමය ගැන කොහොමද මේ තැපැල් ලියුම් ලිපි බෙදාහරින්න මේ ප්‍රවාහන ක්‍රමය ඔස්සේ? අපි මෙතනින් පෙන්නදිලා තියෙන ගුවන් ප්‍රවාහනය සම්බන්ධව ගුවන් මගින් කොහොමද ලංකාවේ ඉඳලා පිටරට අපි ලියුමක් යවන්නේ කියලා. ඉතින් අපිට වෙනම මේ රූට් එකක් තියෙනවා ලංකාවේ ඉඳලා ගුවන් ගමන් වාර සඳහා සම්බන්ධ වුණොත්. ඉතින් ඒ ආකාරයට අපි ඒ රූට් භාවිතා කරමින් ගුවන් තැපැල් හරහාද මෙන්න මේ අපේ තැපැල් එහෙම නැත්නම් භාණ්ඩ ප්‍රවාහන කටයුතු අපි සිද්ධ කරනවා. ඉහළ පියස්ස තියෙන විශේෂ ලාංඡන කීපයක් අපිට ඒවත් පැහැදිලි කරන්න. ඒව තමයි අපේ එක කාල වකවානුවේදී තැපැල් ලාංඡන විදිහට භාවිතා කරලා තියෙන්නේ. දැනට ලාංඡනේ මොකද්ද කියලා අපි බැලුවොත් පරවියාසහාර සංදේශ ලියුම තමයි අපිට දැක ගන්න හම්බෙන්නේ. එතකොට 1909 1911 1912 13 50 වෙද්දී එක කාල වකවානුවේදී ලාංඡන වෙනස් වෙන ආකාරය තමයි අපි මෙතනින් පෙන්වලා දීලා තියෙන්නේ. සම්පත් දැන් මට කියන්නකො මේ අපූර්ව ඡායාරූපයක් අපිට පේනවා මේක විස්තර කරන්න. මෙතනින් අපි පෙන්වලා දීන මේ විශ්ව තැපැල් සංගමයේ ලෝගෝ එක ලාංඡනය. අහලා තියෙද මේ අපේ තැපැලට දිනයක් තියෙනවා කියලා? අපේ තැපැල් දිනය ලෙස අපි මේ මාසේ ඔක්තෝබර් 9 දිනය මුළු ලෝකේ රටවල් එකතු වෙලා සමරනවා. ඉතින් ඒකෙදී විශ්ව තැපැල් සංගමයක් විදියට ඒගොල්ලෝ භාවිතා කරන මේ ලාංඡනය තමයි අපිට මෙතනින් පෙන්වලා දීලා තියෙන්නේ. අපිට සම්පත් කියන්නකෝ දැන් මේ සංරක්ෂණය කරලා තියෙන ලේඛන මොනවද? මේ ලේඛනවල වැදගත්කමක් තියෙනවා. අපේ මම ඉස්සෙල්ලා කතා කරා වගේ මෙන්න මේ නෞකා එහෙම නැත්නම් ගුවන් යානා මගින් මේ භාණ්ඩ හා තැපැල් ප්‍රවාහන කටයුතු අපි සිදු කරමින් යනවා. දැන්ටත් අපි සිදු කරමින් පවතිනවා. ඉතින් ඈත අතීතයේදී පිටරට සිට මේ ලංකාවට නැවක් එහෙම නැත්නම් ගුවන් යානක් පැමිණීමේදී ලේඛනයක් අපේ ප්‍රධාන තැපැල් කාර්යාලයට ලැබෙනවා. ඒ සංරක්ෂණය කරපු ලේඛන තමයි අපිට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. එතකොට ඒ නැව කවදාද පැමිණෙන්නේ? එහි අඩංගු භාණ්ඩ මොනවද? ඒ වගේම ඒ නෞකාව එහෙම නැත්නම් ගුවන් යාන පිටත් වෙන වෙලාව සියලු මේ සටහන් කරපු ලේඛන තමයි ඔයගලන්ට මෙතනින් බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ උපකරණ කට්ටලේ මොකක්ද සහ මොකක්ද මේකේ සිද්ධ වෙන තාක්ෂණය? අපි මේකට කියනවා මෝස් පරිපතය කියලා. මේ අපිට ෆෝන් එක හඳුන්වලා දෙන්න කලින් අපි භාවිතා කරන මේ මෝස් සංඥා උපකරණය තමයි. එතකොට මේකේ හඬක් තමයි නිකුත් වෙන්නේ. ඒ හඬ තමයි අපි පරිවර්තනය කරගන්නවා අපේ දවස්වල ඉංග්‍රීසියෙන් වැඩ කරේ. ඉතින් ඉංග්‍රීසි වලට ට්‍රාන්ස්ලේට් කරලා මැසේජ් එකක් විදිහට අපේ අතට මෝස් පණිවිඩය තමයි අපේ ටෙලිග්‍රාෆ් පණිවිඩයක් තමයි අපේ අතට එන්නේ. ඉතින් මේ දෙක සම්බන්ධ වෙලා මේ කේබල් මගින් සම්බන්ධ වෙලා තියෙනවා. එතකොට මේක කී එක මේක රිසීවර් එක කියලා අපි හඳුන්වනවා. ඉතින් මේ දෙක සම්බන්ධ වෙලා තියෙන කේබල් එකක් මගින් එතකොට අපිට යම් කිසි පණිවිඩයක් යම් කිසි ස්ථානයක තියෙනවා තවත් ස්ථානයකට යවන්න ඕන නම් අපි මේකෙන් තමයි මෝස් පරිපතය උපයෝග කරගෙන තමයි මේ පණිවිඩය හොමාරු කරගෙන මේ ක්‍රමය භාවිතා කරලා තියෙන්නේ. එතකොට මේකේ හඬක් තමයි නිකුත් වෙන්නේ. මේ හඬ තමයි අපි පරිවර්තනය කරගන්න ඕන ඉංග්‍රීසි භාෂාවට. එතකොට ඒ ට්‍රාන්ස්ලේට් කරගත්තන් පස්සේ ඉංග්‍රීසියෙන් තමයි අපිට මැසේජ් එක අපිට ලැබෙන්නේ. එතකොට මෙන්න මේ වගේ හඬක් තමයි අපි යවන්නේ. එතකොට ඒ හඬ මේ උපකරණොත් ඇහෙනවා. එතකොට මෙහෙන් අපි හිතමු උදාහරණයක් කොළඹ සිට නුවරට අපි මැසේජ් එක යවන්න ඕනේ කියලා. කොළඹ තියෙන මේ උපකරණය කී එක එතකොට මේකෙන් මේ ගහන හඬ නිවැරදිව මේකෙන් අපිට ඇහුම්කන් දීලා පැහැදිලිව ලබා ගන්න පුළුවන් මේ ආකාරයට. එතකොට දුරකථනය කොහොමද මේ තැපැල් සේවාවත් එක්ක සම්බන්ධ වෙන්නේ? මං කිව්වා වගේ 1938 වෙනකොට අපි භාවිතා කරමේ මෝස් කියන පරිපත ක්‍රමය මගින් තැපැල් හෝමාරු කරගෙන පණිවිඩ හෝමාරු කරගැනීමේ ක්‍රමයක්. ඊට පස්සේ අපිට 1938 අගභාගයේදී දෙන මේ සංනිවේදන මාධ්‍යයක් විදිහට මෙන්න මේ ෆෝන් එක අපිට කතා කරලා යම් කිසි පණිවිඩයක් ලබා දෙන්න පුළුවන් හැකියාව තියෙන මේ ෆෝන් එකක් අපිට හඳුන්වලා දෙනවා. ඉතින් ඊට පස්සේ අපි මේ ටෙලිග්‍රාෆ් පණිවිඩය ටෙලිග්‍රෑම් පණිවිඩයක් විදිහට අපි භාවිතා කරනවා. ඊට පස්සේ අපි යම් කිසි පණිවිඩයක් ලබා දෙද්දී මේ දුරකථනය හරහා තමයි මෙන්න මේ පණිවිඩ හුවමාරු කරගැනීමේ ක්‍රම පටන් අරගෙන තියෙන්නේ.
මේ මුද්දරවල විකාශය ලංකාවේ ලෝක සිද්ධ වෙන අපිට ඒක පැහැදිලි කරන්නකෝ. අපි දැන් ඇවිලින්නේ තැපැල් දෙපාර්තමේන්තුවේ තැපැල් කෞතුකාගාරයට අනුබද්ධිත මුද්දර කෞතුකාගාරය තියෙන කොටසට තමයි. ඉතින් මේ මුද්දරය කොහොමද ආරම්භ වෙන්නේ? මුද්දර නිර්මාණය වෙන්නේ කොහොමද කියලා අපි බලමු. ඉස්සෙල්ලම අපේ යටත් යුගයන්වලදී මේ භාණ්ඩ හොමාරු කරගැනීමේ ක්‍රම භාවිතා කරා. නමුත් මේ ක්‍රමවත්ව පැවතිලා නැහැ. ඉතින් අන්නේ කාලේ අපේ රටත් පාලනය කරේ මේ වික්ටෝරියා රැජින. වික්ටෝරියා රැජිනගේ කාලේ තමයි මෙන්න මේ මුද්දරය කියන දේ නිර්මාණය වෙන්නේ. අහලා ඇති මං හිතන්නේ මුද්දරේ පියා කියන විරුදාලිය නම් ලැබපු කෙනෙක් ගැන. අපි යාට කියනවා සර් රෝලන් හිල් කියලා. මේ මුද්දරේ කියන දේ නිර්මාණය කරලා දීලා අපේ අතට දීලා තියෙන්නේ, අපේ අතට දායාද කරලා තියෙන්නේ මේ සර් රෝලන් හිල්. ඉතින් සර් රෝලන් හිල් මහත්මයා ප්‍රථම මුද්දරේ විදිහට නිර්මාණය සඳහා දායක වෙලා තියෙන්නේ වික්ටෝරියා රැජිනගේ උඩුකය ඡායාරූපයක්. 1840 මැයි 6 වෙනිදා තමයි නිකුත් කළ තියෙන්නේ ප්‍රථම මුද්දරය විදිහට. එතකොට අපේ ලංකාවටත් මේ මුද්දරය අපිට අඳුන්වලා දීලා තියෙනවා. එතකොට වික්ටෝරියා රැජිනගේ උඩුකය ඡායාරූපය සහිත 1857 අප්‍රේල් 1 වෙනිදා නිකුත් කරපු මුද්දරයක් තමයි අපේ ලංකාවට ලැබිලා තියෙන්නේ. එතකොට ඒකේ සටහන වෙලා තියෙනවා සිලෝන් කියලා. එතකොට ඒ දවස්වල අපේ ලංකාවට හඳුන්වපු නම තමයි සිලෝන් කියන නම. ඉතින් ඒ ආකාරයෙන් නිකුත් වන මුද්දර විශාල ප්‍රමාණයක් මේ ජාත්‍යන්තර කෞතුකාගාරයේ ප්‍රදර්ශනය සඳහා අපි තියලා තියෙනවා. එතකොට ඒකේ කොටස් දෙකක් තියෙනවා. නිදහසට පෙර මුද්දර සහ නිදහසට පසු මුද්දර අපි මේ ජාතික කෞතුකාගාරයේ මුද්දර ප්‍රදර්ශනාගාරය මගින් අපේ නරඹන සඳහා ඉදිරිපත් කරලා තියෙනවා. මුද්දර එකතු කිරීම කියන්නේ අපි පුංචි කාලේ ඉඳන්ම කොයි කවුරුත් හරියට ආසාවෙන් කරන විනෝදාංශයක්නේ. මම පුංචි කාලේ මුද්දර එකතු කරා. ඉතින් සම්පත් මට කියන්නකෝ මේ මුද්දර එකතු කිරීම කියන විනෝදාංශය කොයි විදිහටද වැදගත් වෙන්නේ කෙනෙක්ට? අපි පොඩි කාලේ ඉඳන් කරන විනෝදාංශයක් තමයි එක්තරා විනෝදාංශයක් විදිහට අපි මේ මුද්දර එකතු කිරීම කරනවා. ඉතින් මේක රජ කාලේ ඉඳලා රජවරුන්ගේ විනෝදාංශයක් විදිහට ආරම්භ වෙලා තියෙනවා. නමුත් අද වෙනකොට මේක සෑම දෙනා අතරම මේ ප්‍රචලිත විනෝදාංශයක් විදිහට භාවිතා වෙනවා. ඉතින් මේ මුද්දරය කියන්නේ මොකක්ද? මුද්දර නිර්මාණය වෙන්නේ කොහොමද කියන කොටස තමයි අපි මෙතනින් පෙන්නලා දීලා තියෙන්නේ. අපි සාමාන්‍යයෙන් මුද්දරයක් නිර්මාණය කරන ප්‍රථමයෙන් අපි තේමාවක් තෝරගන්නවා. අන්නේ තේමාව යටතේ අපි චිත්‍රයක් ඇඳපු චිත්‍රකින් තමා අපේ මුද්දරය නිර්මාණය කරලා ගන්න. ඉතින් අපිට බලා ගන්න පුළුවන් අපේ පිටපස තියෙන කබඩ් වල තියෙනවා ඡායාරූප අතින් ඇඳපු චිත්‍ර තමයි ඒවයි තියෙන්නේ. අපි කියන ඔරිජිනල් ආර්ට් එක. ඔරිජිනල් ආර්ට් වර්ක් වලින් තමයි අපි මුද්දර නිර්මාණයට උපයෝග කරගන්නේ. ඉතින් එහෙම නිකුත් කරපු මුද්දර ඒ වගේම මුල් දින කවර ඒ වගේම සිහිවර්ණ පත්‍රිකා කියන කොටස් කීපයක්ම අපිට මෙන්න මේ කොටසෙන් බලා ගැනීමේ හැකියාව තියෙනවා. අපේ මුද්දර එකතු කරන්න සඳහා ඒක ආසාවක් ඇති අය සඳහා අපි මුද්දර එකතු කිරීමේ ක්‍රමයක් විදිහට අපි කියනවා මේකට මුද්දර එකතු කිරීම හා සම්බන්ධ වෙන්න කියලා. එතකොට තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය හරහා ඔයාලට මුද්දර එකතු කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් ගිණුමක් ආරම්භ කිරීමෙන් අපේ ඉෂු වෙන නිකුත් වෙන හැම මුද්දරයක්ම ඔයාලගේ ගෙදරට අපි ලැබෙන සලස්වනවා. ඉතින් මේ ආකෘතික පත්‍රිකාවක් තියෙනවා. මේක පුරවලා අපිට ලැබෙන සැලැස්මෙන් පස්සේ අපි ඒ අදාළ පුද්ගලයා නමින් ගිණුමක් ආරම්භ කරලා ඒ ගිණුමට මුදල් බැර කරන්න ඕන. මුදල් බැර කරායින් පස්සේ අපි නිකුත් වෙන හැම මුද්දරයක්ම ඔයාලගේ ගෙදරට ලැබෙන සලස්වනවා. ඒ වගේම දැන් ඔබට අවස්ථාව තිබෙනවා තමන්ගේ පින්තූරය මුද්දර ගත කරගන්නටත් මට ඉගෙනත් කියන්න. අපේ ඡායාරූපය අපේ ඡායාරූපයක් මුද්දරයක් විදිහට නිර්මාණය කර ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් තැපැල් දෙපාර්තමේන්තුවට පැමිණිලා හෝ WhatsApp පණිවිඩයක් මගින් අපේ ඡායාරූපය අපිට එවුවොතින් අපි මුද්දර නිර්මාණය කරලා ඔයාලගේ ගෙදරටම වළංගු මුද්දරයක් නිර්මාණය කරලා ඔයාලගේ ගෙදරටම අපි ලැබෙන සලස්වනවා. ඒකත් අපේ නවතම සේවාවක් විදිහට දැනට භාවිතා වෙනවා. සතිය දින 5 උදෑසන 9 ඉඳලා හවස 4 වෙනකම් මේ ජාතික තැපැල් කෞතුකාගාරය නරඹන්නට එන ඔබ ඔන්න අමතක කරන්නට එපා මේ මුද්දර තියෙන පරිශ්‍රයේ මේ මතක සටහනේ ඔබගේ අත්පුරු මතකයක් සටහන් කරලා යන්න. ලියුම කියන කාරණාවේදී අපේ ඔළුවට නිකතින් වෙන වචනයක් තමයි මුද්දර කියලා කියන්නේ. ඉතින් මේ මුද්දර පිළිබඳව විකාශය පිළිබඳව කතා කරන්න මාත් එක්ක ඉන්නවා මුද්දර කාර්යාංශයේ අධ්‍යක්ෂකතුමා. අපිට කියන්නකෝ අධ්‍යක්ෂකතුමනි දැන් කොහොමද ශ්‍රී ලංකාවේ මුද්දරවල විකාශය සිද්ධ වෙන්නේ? ඇත්තම අපි මුද්දරය ගත්තොත්
ලෝක මුද්දර ඉතිහාසයේ ඒ කියන්නේ ජාත්‍යන්තර මුද්දර ඉතිහාසය ආරම්භ වෙන්නේ 1840 1840 මැයි 6 වෙනිදා තමයි එංගලන්තයේ පළවෙනි මුද්දරය නිකුත් වුණේ. ඒක පෙනි බ්ලැක් නමින් පැන්සායික් මුද්දරයක්. ඊට පස්සේ ශ්‍රී ලංකාවේ එංගලන්තයේ යටත් ජීවිතයක් වූ නිසාම අපි හිතන විදිහට ඊට වසර 17කට පස්සේ 1857 අප්‍රේල් 1 වෙනිදා ලංකාවේ පළවෙනි මුද්‍රණය නිකුත් වුණා. ඒ 1857න් පටන් ගත්ත ශ්‍රී ලංකාවේ මුද්‍රණයේ කතන්දරය අද වෙනකොටත් ඉතාමත්ම ශ්‍රී ලංකාවේ මුද්‍ර ලෝලීන් අතර ජනප්‍රිය වෙමින් ඒකම මුද්දරයට ආදරය කරන විශාල පිරිසක් එක්ක මේ ඉදිරියට ගලාගෙන යනවා. ඇත්තටම අපි ගත්තොත් මුද්දරයක් ගැන කියනකොට සෑම මුද්දරයකම තියෙන කතාවක්. ඒ මුද්දරයේ සැඟවිච්ච කතාවක් නොමැති කිසිම මුද්දරයක් නැහැ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් කවුරු හරි ඇහැවුවොත් අපි සම්භාවනීය පුද්ගලයෙක් වෙනුවෙන් නිකුත් කරපු මුද්දරයක ඒකේ මොකද්ද තියෙන කතාව කියලා. ඒ සම්භාවනීය පුද්ගලයාගේ චරිතාපදානය තමයි ඒ කතාවෙන් අපි කියන්නේ. ඒකෙන් දරුවන්ට සහ මුද්ද ලෝලීන්ට සහ ශ්‍රී ලංකේ ජනතාවට ඔහු ඇයි විසින් කරන ලද සේවාව පිළිබඳ පුළුල් අර්ථකථනයක් ලබා දෙනවා. ඒ වගේමයි අපි විවිධ තේමාවන් යටතේ මුද්දර 35ක් වාර්ෂිකව නිකුත් කරනවා. ඒ සමරු මුද්දර. සමරු මුද්දර නිකුත් කිරීමේදී ක්‍රමවේදිකුත් තියෙනවා. මොකද අපි මුද්දර වැඩසටහනක් සකස් කරලා ඒ මුද්දර වැඩසටහන ගරු අමාත්‍යතුමාගේ අනුමැතිය ලබා ගත්තට පස්සේ තමයි මේ මුද්දර 35 නිකුත් කරන්නේ. ඒ මුද්දර 35ට විවිධ වූ තේමාවන් අයත් වෙනවා. ඒ තේමාවන් එක්ක තමයි අපි ඒක කරගෙන යන්නේ. ඒ දැන් සමරු මුද්දර වලට එහා ගිහිල්ලා අපි නව තාක්ෂණය මුසු වූ මුද්දර පෙළකට දැන් එළඹිලා තියෙනවා. ඒ තමයි අපි QR කේතේ සහිත පුද්ගලකාරක මුද්දරයක් අපි හඳුන්වලා දීලා තියෙනවා. ඇත්ත වශයෙන්ම කියනවා නම් ඔබේ රුව යොදලා ඔබට පුළුවන් මුද්දරයක් නිකුත් කරගන්න ශ්‍රී ලංකා මුද්දර කාර්යාංශයට ආවා. එතකොට දැන් ශ්‍රී ලංකාව කියලා කියන්නේ වසර 200කට අධික තැපැල් සේවයකට හිමිකම් කියන රටක්. එතකොට අපේ ප්‍රේක්ෂකයන්ට මොකද්ද කියන්න තියෙන දැන් මේ අපි ඉන්නේ ජාතික තැපැල් කෞතුකාගාරේ කෞතුක වටිනාකමක් තියෙන භාණ්ඩ මේ කෞතුකාගාරේ තියෙනවා. මොකක්ද ඔබට අපේ ප්‍රේක්ෂකයන් කියන්න තියෙන්නේ? ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකා තැපැල ආරම්භ වූවා යයි සැලකෙන්නේ සහ ඒ කියන්නේ ආරම්භ වූයේ 1796 ලිඛිත සාක්ෂි අනුව 1796 ඉඳලා අපි ආවම මේ වෙනකොට වසර 229කට ආසන්න කාලයක් පුරා ශ්‍රී ලංකා තැපෑල පැවතගෙන එනවා. අත වශයෙන්ම මේ ඔබ ඉන්නේ අපි මේ ඉන්නේ ශ්‍රී ලංකා ජාතික තැපැල් කෞතුකාගාරය තුල. ශ්‍රී ලංකා ජාතික තැපැල් කෞතුකාගාරය ඇත්තටම මෙතෙන්ට ඔබ ආවොත් ශ්‍රී ලංකා තැපෑලේ විකාශය කොහොමද ආරම්භය එතැන් සිට කොහොමද ඇවිල්ලා අද වෙනකන් තියෙන්නේ සහ පුරාතනයේ භාවිතා වූ ඒ සියලු දේවල් අපි එක් යුගයන් වෙන්වෙන් වශයෙන් ඕනෑම අයෙකුට බලා ගැනීමේ සහ ඒ සම්බන්ධයෙන් තොරතුරු රැස් කිරීමේ පහසුකම් සපයලා දීලා තියෙනවා. ඇත්තටම කියනවා නම් ඒ අධිරාජ්‍ය යුගයේ සිට මෑත කාලේ ඉඳ දක්වා තැපෑලේ භාවිතය සහ සියලුම අංශයන් සම්බන්ධයෙන් පර්යේෂණයක් සිදු කිරීමට තෝතැන්නක් තමයි ශ්‍රී ලංකා ජාතික තැපැල් කෞතුකාගාරය කියලා කියන්නේ. ඔබට බොහොමත්ම ස්තුතියි අපිත් සමගින් අදහස් දක්වුවාට. ඉතින් ආරාධනා කරනවා ඔබටත් ඔන්න එන්න ජාතික තැපැල් කෞතුකාගාරයට මේ කෞතුක වටිනාකමකින් යුත්
බාණ්ඩ දැක බලා ගන්න කියලා. ලියුමක් පිටිපස්සේ මුද්දරයක් පිටිපස්සේ තියෙන ඔබ නොදත් වැදගත්කම තොරතුරු අද අපේ වැඩසටහනෙන් ඔන්න ඔබව දැනුවත් කරා. අද අපි වැඩසටහන සිදු කළේ ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ ජාතික තැපැල් කෞතුකාගාරයේ ඉඳලා. ඉතින් ඔබටත් ආරාධනා කරනවා එන්න පැමිණෙන්න මේ පිළිබඳව තොරතුරු දැන කියා ගන්නට කියලා. ඉතින් ඒ දේ කියන ගමන් අද අපි වැඩසටහනෙන් සමුගන්නට තමයි සූදානම් වෙන්නේ.